සුබ දවසක් කියලා මගේ සහෝදර සහෝදරයන්ට මම ප්‍රාර්ථනා කරනවා අද දවසේ. මම අද දවසේ පොඩි දෙයක් ඔයාලත් එක්ක කතා කරගන්න බෙදා ගන්න කියලා තමයි මම ආවේ වචනේ ගැන දෙවියන් වහන්සේගේ. ඒකට හේතුව තමයි මිනිස්සු ගොඩක් දන්නේ නැහැ දෙවියන් වහන්සේ කියන්නේ කවුද, දෙවියන් වහන්සේ ඉන්නේ කොහෙද, දෙවියන් වහන්සේ කොතනද වාසය කරන්නේ, දෙවියන් වහන්සේ වාසය කරන්නේ කොහෙද, දෙවියන් වහන්සේ කියන්නේ කවුද, දෙවියන් වහන්සේ කියන කෙනා මොන වගේ කෙනෙක්ද, එයාට දැනෙනවද, එයාට පේනවද, එයාට ඇහෙනවද, ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. සමහර මිනිස්සු අහනවා. මම මේ කතා කරන්නේ ක්‍රිස්තියානි කට්ටියටත් නෙමෙයි, මේ ලෝකෙ ඉන්න අනිත් කට්ටියටත් එක්කමයි කතා කරන්නේ. ඒ වගේම එයාලත් අහනවා මම දෙයියෝ ඉන්නවනම් මෙහෙම වෙනවද, මේ වගේ ප්‍රශ්න ගැටලු වෙනවද, අපි මෙහෙම වගේ ප්‍රශ්න වල එරිලා ඉන්නවා, අපිට කරගන්න දෙයක් නැහැ. ඒ වගේ තව මිනිස්සු තව කට්ටියක් හොඳින් ජීවත් වෙනවා, තව කට්ටියක් ප්‍රශ්න අතර ජීවත් වෙනවා. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න තියෙන ලෝකයක තමයි මිනිස්සු අපි ඔක්කොම ජීවත් වෙන්නේ. ඉතින් ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න තමයි මම අද නිවාඩු දවසේ ඔයාලත් එක්ක ආවේ. ඉතින් මට හිතුණා දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න. දෙවියන් වහන්සේ සමහර කතෝලික මිනිස්සු දන්නවා, ඒ කතෝලික අය, ඒ වගේම ක්‍රිස්තියානි බයිබල් කියන ඒ කට්ටියක් දන්නවා. මේ ලෝකේ දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ නිර්මාණ කරේ, දෙවියන් වහන්සේ තමයි මේ ලෝකෙ මැව්වේ. ඒක බයිබලයේ ලියවිලා තියෙනවා උප්පත්ති පොතේ. ඉතින් ඒකට හේතුව දෙවියන් වහන්සේ තමයි මේ ලෝකේ මවලා ආලෝකය වෙන්නේ කියලා. එතකොට මේ අඳුර වෙන් කරලා ආලෝකය වෙන් කරලා ලෝකබෝයේ ලස්සන හදලා, ඒ වගේ මේ ආදම් සහ ඒවට ජීවත් වෙන්න හොඳ පරිසරයක් නිර්මාණය කරලා, ගහකොළ සතු සීපාවන් හදලා, ඒ ඔක්කොම කරලා තියෙද්දි ඊට පස්සේ ආදම් ඒව මැව්වා කියලා කියනවා. දූවිල්ල අරගෙන දූවිලි වලින් හදලා ඒකට දෙවියන් වහන්සේ නාස් කුඩු වලට ජීවන හුස්ම පිම්බා කියලා කියනවා. එතකොට ඒ පිම්බව හුස්ම එක්ක තමයි ඒ ශරීරගත වෙලා ඔවුන් හුස්ම අරගෙන නැගිට්ටා කියලා කියනවා. එතකොට දෙවියන් වහන්සේ හුස්ම පිම්බා කියලා කියන්නේ ඔවුන්ට ආත්මයක් දුන්නා කියන එක තමයි ඒකේ අන්තර්ගත වෙලා තියෙන්නේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, මේ ආත්මය කියන්නේ මොකක්ද කියන එක. ඔව්, ආත්මය කියලා කියන්නේ සාමාන්‍ය ඒක ඔයාලට සාමාන්‍ය තේරෙන්නේ නැහැ. ආත්මයක් කියන එක තේරෙන්නේ නැහැ. ඒක ගැන තමයි මම දැන් මේ කතා කරන්න යන්නේ. දෙවියන් වහන්සේ ආත්මයක් ඒ මිනිස්සු ඔයාට මට හැම කෙනාටම ආත්මයක් දීලා තියෙනවා. ඒක කාටවත් පේන්නේ නැහැ. ආත්මය කියන්නේ මොකක්ද කියලා සමහර මිනිස්සු දන්නෙත් නැහැ. එතකොට මේ ආත්මේ තමයි අපි රැකවල් කරගන්න ඕන කියන එක තමයි දෙවියන් වහන්සේ ওই වචනේ ලොකු පොතක් තිබ්බට ওই වචන ASCII ක්‍රියාත්මක වෙන්නේ. ඕක තමයි කතන්දරේ. එතකොට මේ ඔය ආත්මේ කිලුටු කරගත්තොත් අපිට ඔක්කොම ගැටලු වෙන්නේ ඒකෙන් තමයි කියන එක තමයි දෙවියන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට දැන් ආත්මය කියන්නේ මොකක්ද කියන එක තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එතකොට ආත්මය කියලා කියන්නේ පේන්නේ නැති දෙයක්. ඒක ඇවිල්ලා පැහැදිලිවම කිව්වොත් මෙහෙමයි. ඔයාගේ ටීවී එකට රූපවාහිනී සංස්ථාවෙන් අපි කවුරුත් දන්නවා අපි CD වගේ දේවල් තැටි වලට තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. පෙන් ඩ්‍රයිවර් වලට වගේ තමයි ඒක අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙනවා යම්කිසි ඩේටා ප්‍රමාණයක්. ඒ කියන්නේ දත්ත ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ දත්ත ප්‍රමාණය දැන් අපි හිතන්නකෝ මේ රූපවාහිනී සංස්ථාවේ තියෙන මැදිරියේ තියෙන ඒ යන්ත්‍රයට තමයි ඒ CD එක දාන්නේ. දාපුවාම ඒ රූපවාහිනී සංස්ථාවේ තියෙන ඒ යන්ත්‍රයට දාන CD එක අපේ ටීවී එකේ කොහොමද වැඩ කරන්නේ? එතකොට දැන් ඒ දාන එච්චර දුර ඉඳන් දාන CD එක ඇතුලෙන් අපිට එන තරංග වගේක්. එතකොට ওই තරංග අපිට පේනවද? දැන් මම කියන එක දෙනවා. දැන් තරංග අපිට පේන්නේ නැහැනේ. අපිට තරංග පේන්නේ නැහැ. නමුත් අපිට දැනෙන්නෙත් නැහැ. සමහරට ඇඟේ වදිනවා දන්නෙත් නැහැ. සමහරට වදිනවත් ඇති. එතකොට තරංග කිව්වම තරංග ගොඩක් තියෙනවා. තරංග වල තියෙනවා මොබයිල් තරංග තියෙනවා. එතකොට ඔය එක FM නාලිකාවල තරංග තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ ශරීරයට වැදුනට අපිට දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි ආත්මය කියන එක. එතකොට දැන් ඒක එහෙන් දානකොට ඔයාගේ ටීවී එකට නිකන් එන්නේ නැහනේ. ඔයාගේ ටීවී එකට ඇන්ටනාවක් සහ බූස්ටරයක් හරි මොකක් හරි ඒකට පද්ධතියක් හයි කරුවොත් විතරනේ ඔයාට ඒක බලන්න පුළුවන්. එතකොට එහෙම දෙයක් නැතුව ඔයාට ටීවී එකේ ඉන්න නිකන් කරන්ට් එකට ගහපුවම ඔයාට ඒක බලන්න පුළුවන්ද? ඔයාට ඒක බලන්න බෑ. ඒ බලන්න බැරි හේතුව තමයි ඒ තරංගයට අපි සමාන කරමු ආත්මය කියන එක. එතකොට තරංගයට
කතා කරන්න හඬ ගන්න නම් අපි මොකද කරන්න ඕන? අපි බූස්ටරයක් සවි කර ගන්න ඕන ටීවී එකේ. එතකොට අපේ ඒ දෙවියන් වහන්සේ අපිට දුන්නු ආත්මය දුන්නේ දෙවියන් වහන්සේත් එක්ක අපිට සම්බන්ධ වෙන්නයි. එතකොට අපි දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න නම් අපිට තවත් ගැජට් එකක් හයි කරගන්න වෙනවා දෙවියන් වහන්සේක කතා කරගන්න. එතකොට දැන් අර අපිට දැන් දානවනේ රූපවාහිනී සංස්ථාවෙන් දාන CD එක සම්පූර්ණම අපිට ගන්න බෑ අපිට බූස්ටරේ හයි කරන්න නැතුව. බූස්ටරේ කියලා කියන්නේ එහෙන් දෙන තරංග ඩේටා ටික සම්පූර්ණම කන්වර්ට් කරලා ටීවී එක ඇතුළට ගන්නේ බූස්ටරේ හරහා. එතකොට දෙවියන් වහන්සේ ඉන්නවා කියලා කියන්නේ බයිබලයේ කියන්නේ ස්වර්ග රාජ්‍ය දෙවියන් වහන්සේගේ දත්ත තියනවා ස්වර්ගයේ තමයි දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ. එතකොට මේ දෙවියන් වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ දේවල් පොළොවට ගේන්න නම් අපිට සුද්ධාත්මයන් වහන්සේ වෙන ගැජට් එක අපිට හයි කරගන්න ඕන. ඒ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපි මං සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තමයි සුද්ධාත්මයන් වහන්සේ. ඒතර සුද්ධාත්මයන් වහන්සේගේ ආත්මය නැතුව අපිට බෑ දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න. දැන් අපේ ආත්මය සම්බන්ධ කරගන්න නම් සුද්ධාත්මයන් වහන්සේ කියන ආත්මය අපිත් එක්ක ක්‍රියාත්මක වෙන්න ඕන. අපිත් එක්ක ක්‍රියාත්මක වුණොත් තමයි ස්වර්ගෙත් එක්ක අපිට යාඥාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කොච්චර අපි මොනා කරලා යාඥා කරුවත් කොච්චර පොත්පත් කියවුවත් කොච්චර දේවල් කිව්වත් කොච්චර හාලෙලූයා කියලා කෑ ගැහුවත් මොන දේ කෙරුවත් ආත්මික සම්බන්ධතාවය නැතුව ස්වර්ගෙත් එක්ක ඔයාලට සම්බන්ධ වෙන්න බෑ. ඒ වගේ තමයි මම ඔයාලට කියලා දෙන්නේ බූස්ටරයක් නැතුව ඔයාලට කවදාවත් ඔයාලට දෙන ටීවී එකේ මොන channel එකක්වත් ඔයාලට බලන්න හම්බෙන්නේ නැහැ. හේතුව තමයි බූස්ටරෙන් තමයි අපුව ඒ මධ්‍යස්ථානයට සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ ඒ තරංග කියලා ආත්මය කියලා කියන්නේ තරංගයක් වගේ එකක්. එතකොට ඒ තරංගේ තියෙන ශබ්ද ඒ වගේම තරංගේ තියෙන නිපද වෙන ඒ රූප ඒ ඔක්කොම ඇවිල්ලා ඒක කන්වර්ට් වෙලා අපිට ටීවී එක හරහා පේන්නේ ඒ අපිට බූස්ටරේ තියෙන හිඳයි. දැන් අපේ සුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නු දෙවියන් වහන්සේ අපිට සුද්ධාත්මයන් වහන්සේව දීලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මයත් එක්ක අපේ ආත්මය සම්බන්ධ කරගන්න. තවත් ඔයාලට මම උදාහරණකින් කතා කරුවොත් ඔයාගේ අතේ තියෙන මොබයිල් එකක්. ඔයාගේ මොබයිල් එකේ ඔයාට සිම් එකක් නැතුව කෝල් එකක් ගන්න පුළුවන්ද? දැන් අද දවසේ ගත්තාම සිම් වර්ග ගොඩක් තියෙනවා. මොබිටෙල් තියෙනවා, හච් තියෙනවා, ඩයලොග් තියෙනවා, එයාටෙල් තියෙනවා, එක සිම් වර්ග ගොඩක් තියෙනවා. දැන් ඔය සිම් එකක් නැතුව ඔයාට පුළුවන්ද ඔයාගේ ෆෝන් එකෙන් තව කෙනෙක්ට කෝල් එකක් ගන්න? බෑ. ඒකට හේතුව තමයි කනෙක්ෂන් එක නැහැ. එතකොට දෙවියන් වහන්සේ අර නාස්පුඩු වලට පිම්බ කියලා කිව්වනේ. ඒ පිඹිනකොට තමයි කනෙක්ෂන් එක එයාට දීලා තියෙන්නේ. එතකොට අපි හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේ කනෙක්ෂන් එකක් දීලා දිනවා. කනෙක්ෂන් එක තමයි ආත්මය. එතකොට ඒ ආත්මේ දීලා තියෙන්නේ ස්වර්ගෙත් එක්ක සම්බන්ධ කරගන්නයි. එතකොට දැන් මේ ෆෝන් එකේ සිම් එක අපිට තියෙන්නේ තව ෆෝන් එකකට කතා කරන්න අපි සම්බන්ධතාවයක් ඇති කරගන්න. අර මම උදාහරණයක් කියන්නම්. ඔයාගේ ෆෝන් එකේ තියෙන ඩයලොග් සිම් එකක්. තව එක්කෙනෙක් ඉන්නවා ඉතාලියේ හරි කොහේ හරි රටක ඉන්නවා. එතකොට එයා ඔයාට අවශ්‍ය කරනවා ඉතාලියට හරි කොහෙට හරි රටකට කෝල් එකක් ගන්න. ඔයා මෙහෙන් කෝල් එක ගන්නකොට ඔයාගේ සිග්නල් එකේ තියෙනවා හොඳට. එතකොට ඔයා කෝල් එක ගන්නකොට එකටම යන්නේ ඔයාගේ කෝල් එක කොළඹට ගිහිල්ලා එතන මූලස්ථානයේ යනවා සැටලයිට් එකට. සැටලයිට් එක හරහා තමයි යන්නේ අනිත් කෝල් එක ඒ යවන රටට. එතකොට ඔයාගේ මැදිහත්කාරය වෙන්නේ ඒ එක පාරම ඔයාට කෝල් එක යන්න බෑ. තව කෙනෙක් හරහා තමයි ඔයාව සම්බන්ධ කරන්නේ. මම ඔයාලට කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඔයාගේ කෝල් එක සැටලයිට් එක හරහා ගිහිල්ලා සැටලයිට් එකේ තියෙන්නේ උඩ අහසේ. ඒතකොට ඒ අහසේ ඒ සැටලයිට් එක හරහා ගිහින් තමයි අර පුද්ගලයාට ඒ කිරණ විහිදලා ගිහිල්ලා ඒ සම්බන්ධතාවය ඇති කරන්නේ. ඒ වගේ තමයි ඔයාට කවදාවත් දෙවියන් වහන්සේව තනියම ගිහින් හම්බෙන්න බෑ. ඔයාට හම්බෙන්න නම් ඔයාට සුද්ධාත්මයන් වහන්සේ අනිවාර්යයෙන්ම අවශ්‍ය කරනවා. ඒක තමයි මම කියන්න ආවේ. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ අපිට දෙවියන් වහන්සේ මුණ ගැස්සන තරංගේ කියලා කියමුකෝ අපි. එතකොට මේ තරංග කියනවා අපිට පේන්නේ නැහැ. තරංග කියන්නේ data කියන්නේ ගබඩ කරගෙන යන අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඒක ඇතුලෙන් ගිහින් තමයි ඒකට අවශ්‍ය කරන දේ තමයි සුද්ධාත්මයන් වහන්සේ. මම කියන එක මම හිතනවා වලට පැහැදිලි වෙයි කියලා. තරංග කියන එක අපිට දැනෙන්නේ නැහැ. අපිට පේන්නෙත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියන එක අපිට දැනෙනවා. එයා හුළඟක් වගේ. එතකොට සුළඟ අපිට දැනෙනවනේ. අපිට සුළඟ අල්ලලා නතර කරගන්නත් බෑ. සුළඟ අපිට පේන්නෙත් නැහැ. කොහෙන් එනවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ තමයි මම මේ මුලින්ම කතා කරන්න යන්නේ. දෙවියන් වහන්සේ අපිව මැව්වා. දෙවියන් වහන්සේ අපිට ආත්මයක් දුන්නා. ආත්මය දුන්නේ දෙවියන් වහන්සේ අපිට දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධ කරගන්න. නමුත් අර අකීකරුකම දැන් කන්න එපා කියලා කිව්වනේ ගහෙන්. ආදන් ඒවට කිව්වා මේ ගහෙන් කෑවොත් උඹලා නසිනවා කියලා.
එතකොට මොකද වුනේ? එයාලා ඒ කියන දේ අහන්නේ නැතුව ඒ සාතන්ගේ ඒ කතන්දරේට මේ එයාලා රැවටිලා කොහොම හරි gediya කාලා ඒ දේ සිද්ධ වෙලා ඒ මොනවාද මේ ආදම් වුණෙන් එයාලව අයින් කරුවා. හේතුව දෙවෙනස් කියනවා ආදම් වුණෙන් කෑවට පස්සේ බයිබලයේ කියනවා උන්වහන්සේ මේකේ තියෙන්නේ උප්පති 3:17 වෙනි පරිච්ඡේදය කියන උන්වහන්සේ ආදම්ට කතා කොට නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කම් දී නොකන්න මාන කළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය සාප ලද්දේය. ඒ කියන්නේ ආදම් හින්දා භූමිය ඒ කියන දේ අහපු නැතිද භූමිය සාප ගත්තා කියලා කියනවා. නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹේ වෙහෙසින් යුක්තව ඒයින් කන්නේ කියලා මේ දෙවියන්වහන්ස කියනවා. ඒ නුඹට කටුද ගෝකොටුද උපදවන්නේය නුඹ වනයේ පලහ යන්නේ කියලා කියන. ඒ කියන්නේ භූමියෙන් එළවන යලව. එතකොට මේ එතකොට නුඹේ භූමියෙන් ගන්නා ලද බැවින් ඒට හැරි යන්නේ තෙක් නුඹ මුහුණ උඩුදියෙන් යුක්තව කෑම කන්නේය. මක්නිසාද නුඹේ දූවිලට හැරියන්නේ කීසෙක. එතකොට අපි මරුණාම දූවිල්ලට යනවා කියලා ඒක ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ ඩකීකරුණු නිසා භූමිය සාපලද්ද කියලා කියනද සාපලද්ද භූමිය සාපාරන් තියෙනවා. එතකොට ඒ සාපේ අරන් තියන්නේ දෙවියන් වහන්සේට අකීකරුණු නිසායි. දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ මූලිකම ප්‍රශ්නේ අකීකරුකම. එතකොට අකීකරු ඒතර සාපලද්ද එක්ක තියාගන්න බෑ හොඳ භූමියක. එතකොට එයා මොකද කරුවේ? භූමියෙන් කොටසක් වහලා අර කට්ටිය භූමියෙන් අයින් කරුවා. එතකොට දැන් ආදම් ඒ උයන එකෙන් වහලා තියෙන්නේ ඒ කඩුවක්. ඒක බයිබලයේ කියන විදිහට තියෙනවා මේ එතනින් සීමාවක් දාලා වහලා එතනින් අර කට්ටිය වයින් කරලා එයාලා යවුවා කියලා කියනවා. එතකොට දැන් අපි ඉන්නේ ඒ එතනින් අයින් කරපු භූමිය කොටසේ. එතකොට දැන් අපිට දැන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? ආදම් සේවගේ යකීකරුකම නිසා අපිට ඇවිල්ලා තියෙන සාපය. දැන් ඔය මුල් කතන්දරේ සාපය ඇවිල්ලා තියෙනවා. සාපේ තියෙන්නේ පොළොවට. පොළොවේ සාපේ තියෙන හින්දා සාපේක පාපේ තියෙනවා. පාපේ කියන්නේ වැරදි දේවල්. එතකොට දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා අන 50,000ක් දීලා තිනවා. ඒ 50,000 පිළිපදින්නොත් කවුරුත් දන්නවා ඒ 50,000 මොකද්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ තියෙන්නේ එතන තමයි සාපය ආවේ. දැන් මට කතා කරගන්න ඕන උනේ දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. දෙවියන් වහන්සේට ආත්මයක් දෙවියන් වහන්සේ සැරිසරනවා. දෙවියන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ලෝක අයිතිකාරය දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ වචනේ ගොඩක් දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. මට ඔක්කොම කෙටියෙන් කියන්න බෑ. මේ ඉතින් මම තව දවසක වලට ගේනවා. මම කියන්නේ ගියේ දෙවියන් වහන්සේ මිනිස්සුන්ට හුස්ම දීලා හක්කලා නහයට හුස්මට පොහලා හුස්ම දීලා ඒ දෙවියන් වහන්සේ ආත්මය දීලා ඒ දේවල් කෙරුවේ. දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේ මිනිස්සුන්ට ආත්මයක් දුන්නා. ඒ ආත්මය විනාශ කරගන්න එපා කියන එක තමයි දෙවියන් වහන්සේ හැම මොහොතෙම කියන්නේ. ඒකේ හේරුම තමයි සමහර මිනිස්සුන්ට සල්ලි තියනවා, මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. සමහර මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ, සල්ලි නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන මේ ලෝකේ තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එතකොට සමහර මිනිස්සු කෝටිපති ප්‍රකෝටිපතියෝ ඒ බිලියන කරන්න ත්‍රිලියන ඔක්කොම කෝටිපතියෝ ඉන්නවා. එතකොට එයාලට ප්‍රශ්න නැහැ කියලා මිනිස්සු හිතනවා. සමහර මිනිස්සුන්ට කොච්චර සල්ලි තිබ්බද ළමයි නැහැ. දැන් සමහර මිනිස්සු ඉන්නවා දැකලා තියෙනවා සල්ලි ගොඩාක් තියෙනවා. ඒ මිනිස්සුන්ට යාන වාහන ගල් දොර ඊට කටන් අරවා මේවා හැම දෙයක්ම තියෙනවා. ඒ මිනිස්සුන්ට ළමයි නැහැ. තව මම දැකලා තියෙනවා තවත් සල්ලිකාරයෝ ඉන්නවා. ඒ මිනිස්සුන්ට පිළිකා රෝග අන්ධ විකල ළමයි ඒක වගේ ලොකු ප්‍රශ්න තියෙනවා. හැබැයි මම තව දැකලා තියෙනවා මිනිස්සු ඒ මිනිස්සුන්ට සල්ලි නැහැ. ඒ මිනිස්සු ජීවිතව විනෝදෙන් දෙවියන් වහන්සේ වල්ලගෙන දෙවියන් වහන්සේත් එක්ක යාඥා කරගෙන දෙවියන් වහන්සේගේ දේවල් කියගෙන කරගෙන දෙවියන් වහන්සේ කියපු විදිහට ඒ දේවල් අල්ලගෙන යන මිනිස්සු ඉන්නවා. එයාලට සල්ලි නැහැ. නමුත් ප්‍රීතිය තියෙනවා. දැන් නිදහස තියෙනවා, ප්‍රීතිය තියෙනවා, ප්‍රීතිය භුක්ති විඳිනවා. ඉතින් මේ ඒවට අවශ්‍ය කරන විදිහට දෙවියන් වහන්සේ අවශ්‍ය තැනදී මුදල් සපයනවා. එයාලට යන්න එන්න තින් මෝටර් සයිකලයක් හරි තියෙනවා. එයාලා ඒ ප්‍රීතියෙන් ඒ පෞල් ජීවිතය ගත කරගෙන යනම දැකලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. එතකොට දැන් අපිට මම කියන්න ආවේ දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. දෙවියන් වහන්සේ අපිට ආත්මයක් දීලා තියෙනවා. ආත්මය තමයි හුස්ම පිම්බා කියලා කියන්නේ. නාස්පුඩු හුස්ම පිම්බා කියන්නේ ආත්මය අන්තර්ගතයි ඒක තුල. එතකොට දෙවියන් වහන්සේ ආත්මය කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ මොකද්ද කියන එක තමයි කිව්වේ. ආත්මය කියන්නේ සාමාන්‍ය තරංගයක් වගේ දෙයක්. ඒක පේන්නේ නැහැ. ඒක අතන මෙතන කොතන කියලා පේන්නෙත් නැහැ. ඒක ඇවිල්ලා මම වඩ කිව්වනේ අර ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට ඔයාට එක පාරකටම කෝල් එක ගන්න බෑ. කෝල් එක ගන්න නම් මේ අර
අපි අපේ ෆෝන් එකේ සල්ලි තියෙන්න ඕන, කනෙක්ෂන් එක තියෙන්න ඕන. ඒ කියන්නේ අපිට මොකක් හරි සම්බන්ධතාවයක් තියෙන්න ඕන. සම්බන්ධතාවයක් නැතුව ඒ කියන්නේ සම්බන්ධතාවයක් කියලා කියන්නේ ඩයලොග් හරි මොන හරි කනෙක්ෂන් එකක් නැතුව අපිට කෝල් එක ගන්න බෑ. ඒ ෆෝන් එක තිබ්බට වැඩක් නැහැ කෝල් එක නැතුව. ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වුණාට වැඩක් නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය දිනු කරගන්න නැතුව. මම ඒකයි මේ පැහැදිලි කරන්න ගියේ. දෙවියන් වහන්සේගේ ආත්මය ගොඩක් මිනිස්සුන්ට ඒක මේ කියන්නේ ඒක මේ දන්නේ නැහැ. දන්නේ නැති හින්දා ඒක අඩු වෙලා තියෙන. ඒක දැනෙන්න ඕන. දෙවියන් වහන්සේගේ ආත්මය දැනෙන්න නම් දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕන. දෙවියන් වහන්සේගේ ආත්මය දැනගන්න නම් අපි දෙවියන් වහන්සේ කවුද කියලා හොයන්න ඕන. ඒක යාඥා කරන්න දෙවියන් වහන්සේ කවුද කියලා හොයන්න බෑනේ. ඒ දෙවියන් වහන්සේ හොයනවා නම් අපිට හොයන්න වෙන්නේ බයිබලේ තමයි ගන්න වෙන්නේ. බයිබලේ ඔයාද මෙහෙම කරන්න. ඔයා මොන ආගමෙන් හිටියත් ඔයා ගන්න කොහොම හරි කරලා බයිබලයක් අරගෙන ඔයා බයිබලේ හොයන්න ගන්න. හොයන්න ගන්නකොට ඔයාට හැමදේම හම්බෙන්න ගන්නවා. මොකද වචනේ කියනවා මේ හොයන්නට හම්බ වෙනවා කියලා. දැන් මෙතන මම ප්‍රශ්න කරන්නේ නැහැ කතෝලික බයිබලේ අර බයිබලේ මේ බයිබලේ ඔයා කොයි හරි මොන හරි බයිබලයක් අරගන්න. ඔයාට එතන හොයන්න ගත්තාම කොයි බයිබලේද හරි බයිබලේ කියලා ඔයාට හොයාගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයා හොයන්න ගත්තොත් තමයි ඔයාට හම්බෙන්නේ. ඔයා හොයන්නේ නැතුව හිටියොත් ඔයාට ඒක හම්බෙන්නේ නැහැ. මම ඔයාලට කියන දේ. එතකොට මම දෙවෙනි දැන් මට මේ ටික ගොඩක් දේවල් තව කතා කරන්න තියෙනවා. ඉතින් මම ඔයාලට මූලික පදනම තමයි කියන්නේ අපි ගොඩක් ප්‍රශ්න කම්කටොළු වලට මූලික වෙලා තියෙන හේතුව තමයි අපි දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ, අපේ දෙවියන් වහන්සේ කොහෙද ඉන්නේ, අපේ දෙවියන් වහන්සේ මොන වගේ කෙනෙක්ද, දෙවියන් වහන්සේ කියන්නේ කවුද, දෙවියන් වහන්සේ කොච්චර විශාල කෙනෙක්ද, එයාට කරන්න පුළුවන් මොනවාද, අපි දැනගෙන හිටියට අපි ක්‍රියාවෙන් එයා ගැන දන්නේ නැහැ. ගොඩක් දේවල් කට්ටිය දන්නේ නැහැ. දන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ බලයක්, දෙවියන් වහන්සේ කියන්නේ ගින්නක්. තව දෙවියන් වහන්සේ ගැන කතා කරන ලොකු දේවල් තියෙනවා. ඉතින් මට එකපාර ඔක්කොම කතා කරන්න අමාරුයි. ඉතින් හොඳම දේ තමයි දෙවියන් වහන්සේ මේ ගැන මම දැන් කියලා දුන්නේ මෙහෙමයි ලෝකයේ මේ මූලික දේ ඉගෙනුවේ මෙහෙමයි. එතනදී ආවා සාපය ආවා පොළවේ සාපයත් එක්ක පාපය ආවා, පාපයත් එක්ක රෝගය ආවා. එතකොට රෝගයත් එක්ක අන්තිමට එන්න මරණය තියෙන්නේ. එතකොට මේ රෝගය ගේන්නේ කවුද? රෝගය ගේන්නේ සම්පූර්ණයෙන්ම මේ පොළවේ සාපය තියෙන්නේ සාතන් යතේ. එතකොට අපිට දැන් දෙවියන් වහන්සේ තමයි පක්ෂය, විපක්ෂය තමයි සාතන්. එතකොට මේ සාතන්ව පේන්නෙත් නැහැ අපිට, දෙවියන් වහන්සේ පේන්නෙත් නැහැ. මම කියන එක තේරෙනවද? එතකොට දැන් අපිට සාතන්ව පේන්නෙත් නැහැ, දෙවියන් වහන්සේ පේන්නෙත් නැහැ. නමුත් අර මිනිස්සු අසරණයි, මිනිස්සු දන්නෙත් නැහැ. මිනිස්සුන්ට හැමතිස්සෙම ලෙඩ තියෙනවා, අරවා තියෙනවා, පිස්සු වගේ කෑගෝ ගහනවා, හබ කරගන්නවා, මරා ගන්නවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ওই ප්‍රශ්න එන හේතු කාරණාව තමයි සාතන්ට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ දරුවන්ව විනාශ කරන්න. උගේ ටාගට් එක තියෙන්නේ විනාශ කරන එක. ඒ කියන්නේ අහලා ඇති ස්වර්ගයේ නිරේ කියලා දෙකක් තියෙනවා. එතකොට මේ ඉතින් ඒ දෙකක් තියෙනවා. ඒ වගේ හොඳ එකයි නරක එකයි කියලා දෙකක් තියෙනවා. ওই දෙකම වෙන්නේ එකම දේ තමයි මට හිතෙන විදිහට. මම හිතන විදිහට. එතකොට මේ අපි කල යුත්තේ නරක දේවල් වලින් වැළකී සිටීමයි. දැන් නරක දේවල් වලින් වැළකෙන්න බැරි හේතුව පාපය මේ පොළොවේ බර වැඩි. අපි පාපයට ජූවිලිද වෙලා තියෙන්නේ. අපි ඒකට කැමති වෙලා තියෙන්නේ. අපිට පාපය නතර කරගන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒකට කැමති. බලන්න හිතන්නකෝ. ඔයා ෆෝන් එකක් ගත්තාම ෆෝන් එකේ අද උදේ ඉඳන් ෆෝන් එක ගත්තාම ඔයා ෆෝන් එකේ ඉන්න කාලය කොච්චරද කියලා බලන්න. ෆෝන් එකේ එක එකගේ රෙද්දවල් හොයනවා. එක එකගේ දේවල්මයි තියෙන්නේ. එතකොට ඕකේ හෙලිවැලි දේවල් තියෙනවා. ඒක අවශ්‍ය නැති දේවල් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ තුලට යන්න බෑ. දෙවියන් වහන්සේව අල්ලගන්න බෑ. සාතන් මෙතනින් අල්ලලා ඔයාලව මේ අල්ලලා ඒ පොළොවේ තියෙන ඒ නරක දේවල් අපේ ජීවිතේ ලොකු දේවල් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අත්‍යවශ්‍ය දේවල් කරගෙන තියෙන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි අනුන් දේවල් හොයන්න එපා. අනුන්ට මේ දේවල් ගන්න එපා. එතකොට අනුන්ගේ දේවල් හොයලා අහකලා එක එක්කෙනාට එක බුරු දේවල් කියන්න එපා. දැන් ඕවා තමයි නරක දේවල්. ඉතින් ඕවා අපි නතර කරගන්න ඇත්තටම අපිට අමාරුයි. හේතුව තමයි අපිට අනුග්‍රහයක් නැති එක. අනුග්‍රහය තියෙන දෙවියන් වහන්සේගේ. දැන් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයක් අපිට අපේ පොළොවට ආවොත් තමයි අපිට පුළුවන් ඒක නතර කරගන්න. මං කියන එක තේරුණාද? ඔයා කොහොම කිව්වත් කවුරු මොනවා කිව්වත් මොන දේවදාසයා කොහොම කිව්වත් ඇත්තටම කතන්දරේ මේකයි. මිනිසුන්ට දැන් හිතන්නකෝ අරක්කු බොන එක, ගංජා කුඩු ගහනවා, අරක්කු බොනවා, එතකොට ගෑනු පස්සේ යනවා, එක දේවල් තියෙනවා. මිනිස්සු ගොඩක් ඒ දේවල් වල ගෑනු මිනිස්සු පස්සේ යනවා, මිනිස්සු ගෑනු පස්සේ යනවා, මිනිස්සු රටේ ඉන්නවා, ගෑනු මෙහෙ තව මිනිස්සු එක්ක ඉන්නවා, එක කෝලම් වෙනවනේ. එතකොට මේ දේවල් වලට මේ මිනිස්සු ඇබ්බැහි වෙලා ඒකට තෘෂ්ණාව ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ ආසාර වැඩි දුරින් තෘෂ්ණාව ඇවිල්ලා තින්නේ. තෘෂ්ණාව ඇවිල්ලා සාතන් තමයි එයාලව ගොඩක් විනෝදපර කාමික දේවල් වලින් ගෙනියන්නේ. එතකොට ඒ නරක දේවල් කොච්චර රහද කියලා බලන්නකො. මං කියන එක තේරෙනවද?
දැන් මං වලට කිව්වොත් පෑ දෙකක් විතර අපි දන ගහලා යාඥා කරමු කියලා කිව්වොත් ඔයාලා කැමති වෙනවද? ඔයාලා කැමති වෙන්නේ නැහැ. මොකද හේතුව දන ගහනකොට ගොඩක් අමාරුයි. ඒක වෙහෙසයි. ඒකේ රහක් නැහැ කියලා ඔයාලා හිතනවා. නමුත් ඒකේ රහ දන්නේ කා දන්නවා රහ මොකක්ද කියලා. එතකොට ඒක තමයි ඇත්ත කතාව. එතකොට මේ මිනිස්සු අහුවෙලා තියෙන්නේ නරක දේ රහට. එතකොට දැන් හොඳ දේ තියෙන්නේ කොහෙද? හොඳ දේ තියෙන්නේ උඩ තියෙන්නේ දෙවියන් වහන්සේ ගාව. එතකොට දැන් හොඳ දේ ලබා ගන්න නම් අපි කර යුතු දේ තමයි නරක දේෙන් ඈත් වෙන්න ඕන. නරක දේ ඈත් වෙන්න විදිහක් නැහැ. මිනිස්සු පොළොව දෙයට ඇබ්බැහි වෙලා තියෙන්නේ. මං කියන එක තේරුණා? දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. මං ඒකත් වඩා උදාහරණ වලින් කතා කරන්න. ඔයාට යන්න දැන් ඔයා ඉන්නේ වෙන්නප්පුවේ. ඔයාට යන්න වෙලා තියෙන හලාවතට. ඔයාට යන්න වාහනයක් නැහැ. කවුරුත් නැහැ. යන්න වාහනෙකුත් නැහැ මුකුත් නැහැ. ඊට පස්සේ මං ඔයාට කතා කරලා කියනවා බද මෙහෙමයි මේ ඔයාට හලාවත යන්න ඕන නම් ඔයා ටැක්සියක් අරගන්න මේ එතනට යන ගාන කීයද මං ගෙවන්නම්. එතකොට මම කියනවා එයා කියනවා එතනට යන්න රුපියල් අපි හිතමුකෝ 5000ක් යනවා කියලා. 5000ක් යනවා කියලා. එතකොට මං එයාට දෙන්නේ මොකද්ද? එයාට ඒ ගමන යන්න මං එයාට අනුග්‍රහයක් දෙනවා. මං ඔයාලට කියන එක දෙනවා. එතකොට අනුග්‍රහයක් දුන්නාම අනුග්‍රහය කියලා කියන්නේ මං එයා දැන් මම එයාට මුදල් දෙන හින්දා තමයි එයාට එතනට යන්න පුළුවන් වෙන්නේ. එයාට මුදල් නැතුව ගියොත් එයාට යන්න පුළුවන්ද? යන්න බෑ. එතකොට මොකද කරන්නේ? එයා ඒ මුදල් අරගෙන එතන මං අහනවා ඔයාට යන්න තියෙන හලාවතට විතරමද? ඉතින් එහාට තව යන්න තියෙනවද? ආරච්චි කට්ටු පැත්තට යන්න තියෙනවද? ඊට පස්සේ ඒ යන්නේ ඒ ධාරිතාව වැඩි කරන්න. ඒ කියන්නේ දැන් එයා ඉල්ලුවේ හලාවතට විතරයි. මං අහනවා තවත් ඔයාට දුර යන්න තියෙනවද? එතකොට මං එයාට තව අනුග්‍රහය වැඩි කරනවා කියන්නේ අනුග්‍රහය කියන්නේ ධාරිතාව. මං වල කියන එක දෙනවා. ධාරිතාව වැඩි කරපුවාම එයාට තව මේ ගමන දිගට යන්න පුළුවන්. ඒ කියන්නේ එයාට ගොඩක් ඒක තියෙනවා. එතකොට මේ එතකොට ඒක තමයි අනුග්‍රහය කියන්නේ. ඒ වගේ දැන් මම හිතන්නකෝ මෙහෙම මම දැන් අරක්කු බොන කෙනෙක්. මම සිගරට් බොනවා. මම ගංජා ගහනවා කියලා හිතන්නකෝ. එතකොට මට ඕක නතර කරගන්න බෑ. මොකද මං ඒකට ඇබ්බැහි වෙලානේ තියෙන්නේ. දැන් මම සිගරට් බීලා තියෙනවා. මං අරක්කු බීලා තියෙනවා. මං ඇත්තටම බීලා තියෙනවා. එතකොට මේ එහෙම බීලා තිනකොට මේ දැන් මම දන්නවා මං සිගරට් බීපු කෙනෙක් වශයෙන් මම සිගරට් එකක් ඇත්තටම සිගරට් ගොඩක් දවසට බීලා තියෙනවා. ඒ කියන්නේ සිගරට් 10 15 බීලා තියෙනවා. එතකොට මේ මම දන්නවා සිගරට් එක බොනකොට මේ සිගරට් දුමක් එනකොට ඉන්න බෑ ඉල්ලගෙන බොන්න හිතෙනවා. එතනට එක්කෝ ළඟට ගිහින් අර මොනාරි කරලා ජිල් මාට් එකක් දාලා ඌ එක්ක කොහොමද සම්බන්ධ වෙලා ඉල්ලගෙන ගහන සයිස් එක තමයි තියෙන්නේ. එතකොට ඔය පාපේ කියන ඒක තමයි පාපේ. ඒකට මම ඇබ්බැහි වෙලා. එතකොට මට ඔක නතර කරගන්න බෑ. මං ඕක කොහොමද නතර කරගන්නේ? මට ඕක නතර කරගන්න නම් මට තියෙන්න ඕන අනුග්‍රහයක්. දැන් මං කියවනේ ඔයාට යන්න වාහනයක් නැහැ. ඔයාට යන්න නම් මං ඔයාට මුදල් දෙන්න ඕන. මුදල් දුන්නොත් ඒක තමයි අනුග්‍රහය. ඔයාට පුළුවන් ඒ ගමන ගිහින් එන්න. මං කියන එක තේරුණාද? එතකොට මේ හැම ප්‍රශ්නයක් මැද්දෙම දැන් අපේ දැන් බා හිතන්නකෝ මෙහෙම දෙයක්. දැන් ඔය මම දැකලා තියෙනවා බයිබල් පල්ලිවල කියනවා මේ කුඩු ගහලා තියෙනවා ගංජා ගහලා තියෙනවා. එතකොට ගංජා සුරුට්ටු අබින් නනම්මනම් රෙද්දවල ඔක්කොම ගහපු අය මේ අද හොඳට දෙවියන් වහන්සේට කෝට් යනවා සේවය කරනවා මම දැකලා තියෙනවා. ඒක මම ඇස් දෙකනුත් දැකලා තියෙනවා මම අහලා තියෙනවා මම දැකලා තියෙනවා මම එලා එක්ක කතා කරලා තියෙනවා. එතකොට තමයි අපිට මේ පැත්තෙන් බලන්න පුළුවන්. එතකොට මේ මිනිස්සු කොහොමද ඒක සුද්ධ වෙලා තියෙන්නේ? ඔව් මම ඔයාලට කියන්නම්කෝ. එතකොට දෙවියන් වහන්සේ ඔයාට දෙන අනුග්‍රහය තුල තමයි ඔයාට පුළුවන් ඒක නතර කරගන්න. ඇත්තටම නැත්තම් ඔයාට ඒක නතර කරගන්න අමාරුයි. එහෙමනම් ඔයාට හොඳ দমনය කරන්න පුළුවන් මනසක් තියෙන්න ඕන. දැන් ඔයාට එකලම කරන්නේ ඔයා බයිබල් පල්ලියකට ගියාම දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන බයිබල් පල්ලියකට ගියාම ඒ කියන්නේ හැම පල්ලියෙම දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ දෙවියන් වහන්සේට ගොඩක් කැප වෙලා වැය වෙලා දන ගහලා දෙවියන් වහන්සේ සොයන පල්ලි වල පාස්තල මම දැකලා තියෙනවා. ඉතින් ඒ වගේ පල්ලියකට ගියාම ඔයාව වෙනස් වෙනවා. හේතුව තමයි එතන දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් 16 තුල ක්‍රියාත්මක කරද්දී ඒ 16 තුලින් ඒ එන මනුස්සයන්ට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ තියෙන එයාගේ අර පාපයට ඇබ්බැහි වෙලා තියෙන ඒ දේ එයාට නැතු වෙනවා. හේතුව තමයි අර දෙවියන් වහන්සේගේ අනුග්‍රහය එයා 16 තුලින් එයාට ගලනකොට එයාගේ තියෙන දුර්වලකම් නැතු වෙනවා. එතකොට තමයි එයා ගැලවීමට එනවා කියලා ඔය ගැලවෙනවා කියලා ඒ ගැලවෙනවා කියලා කියන්නේත් ඒක තමයි. ගැලවෙනවා කියලා කියන්නේ නරක දේවල් වලින් ඈත් වෙනවා කියන එකයි. දැන් ගැලවීම බද ගැලවීම වල ලෝච එකක් අවුරුදු 18ක්. අවුරුදු 18ක් ගැලවීම වලට මූ හොරේ සිගරට් බොනවා. මං කියන එක තේරෙනවද? එතකොට ඒ ගැලවිලා නැහැ ඔය ඇලවිලා තියෙන්නේ. දැන් ගැලවිලා කියලා කියන්නේ ඒක නෙමෙයි. ගැලවිලා කියලා කියන්නේ දෙවියන් වහන්සේ පිළිගත්තට පස්සේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය 16 තුලින් එන සහෝදරයන්ට ආවට පස්සේ
දෙවියන් වහන්සේගේ වචනේ අහද්දී අනුග්‍රහය එනවා. එතකොට දෙවියන් වහන්සේට යාඥා කරද්දී අනුග්‍රහය වැඩි වෙනවා. එතකොට දෙවියන් වහන්සේට ධන ගහද්දී තවත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය වැඩි වෙනවා. ඒ අනුග්‍රහය දෙන්නේ ස්වර්ගයෙන්. ඒ ස්වර්ගයෙන් දෙන අනුග්‍රහය මනුස්සයා තුළට පතිත කරනකොට මම කියන්නේ දැන් අපි අනුග්‍රහය ලබා ගන්න නම් අපිට සුද්ධාත්මයන් වහන්සේ ඕන. කැටකරේ එකයි. සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපිට බෑ අනුග්‍රහය ගන්න. එතකොට අපේ ආත්මය සුද්ධාත්මයන් වහන්සේ තුළ සම්බන්ධ වෙනකොට තමයි ස්වර්ගෙත් එක්ක අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. මම කියන එක පැහැදිලිද? එතකොට දැන් ආත්මය කියන එක දන්නේ නැහැ නේ. මම ආත්මය කියන එක තමයි කිව්වේ. ඔයා බූස්ටරේ කියලා මම කිව්වේ මුලදී. බූස්ටරේ කියලා කියන්නේ ආත්මය කියලා හිතේ තියාගන්න. ඒ කියන්නේ බූස්ටරේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ කියලා හිතේ තියාගන්න. එතකොට ඔයාට බූස්ටරයක් නැතුව ඔයාට රූපాయన සංස්ථාවෙන් දාන මොන channel එකකින් දාන මොන දෙයක්වත් ඔයාට ටීවී එකේ බලන්න බෑ බූස්ටරයක් නැතුව. ඔයා ඊට පස්සේ මොකද කරන්නේ? ඔයා ඩක් ගාලා පැත්තට කරකවල ඔයා ගානට හදා ගන්න රූප ටික එන්න. ඒ වගේ ඔයා සුද්ධාත්මයන් වහන්සේ එක්ක එකතු වෙලා යාඥා කරනකොට සුද්ධාත්මයන් වහන්සේ වාතුලට එනකොට ස්වර්ගෙත් එක්ක සම්බන්ධතාවය ඔයාට ඇති වෙනවා. ස්වර්ගෙන් එන data ටික ඔයාට කතා කරලා ස්වර්ගෙන් තියෙන data ස්වර්ගයේ තියෙන දත්ත ටික ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඔයා ඒක ගන්නකොට මොකද දන්නවද වෙන්නේ? ඔයා ස්වර්ගෙත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඔයා වෙනස් වෙනවා. ඔයා වෙනස් වෙනවා කියන්නේ ඔයා කුඩු ගහන කෙනෙක් නම් ඔයාට කුඩු ගහන්න බැරුව යනවා. ඔයා අරකු බොන කෙනෙක් නම් ඔයාට අරකු බොන්න බැරුව යනවා. එතකොට ඔයා ගෑනු පස්ස යන කෙනෙක් නම් ඔයාට ගෑනු පස්ස යන්න බෑ. එතකොට පාපය කර අපිට නෑ. පාපය ඔයාගේ හැම පාපයකටම තමයි යේසුස් වහන්සේ සුද්ධාත්මයන් යේසුස් වහන්සේ ඇවිල්ලා කුරුසේ බිලි පූජාවක් කළා. මරණය මරලා දවස් 3කින් නැකිලා කසපාරවල් 39ක් කාලා අටුවරුන් පැලඳගෙන ඒ හැමදේම දුක කඳුල වේදනාව වින්දේ ඔයා හින්දා මං හින්දා අපි ඔක්කොම හින්දා. ඉතින් ඒක කරන්න තියෙන මෙච්චරයි. ජේසුස් මං වෙනුවෙන් මගේ පාපයට ණය ගෙව්වා. ජේසුස් වහන්සේ කුරුසේ බිලි පූජාවක් කළා. මං දැන් ගැලුම්කාරයෙක් කියලා මං ජේසුස් වහන්සේ පිළිගන්නවා. පිළිගන්නකොටම ඔයාට සුද්ධාත්මයන් වහන්සේ අවදි වෙනවා. ඔච්චරයි වෙන්නේ. මං කියන එක තේරුණා? ඒක වෙනකොට ඔයාට සුද්ධාත්මයන් වහන්සේ අවදි වෙනවා කියන ඔයාට සුද්ධාත්මයන් වහන්සේ හම්බ වෙනවා. ඔයාට සුද්ධාත්මයන් වහන්සේ හම්බ වෙනකොට ඔයාගේ ඒ ස්වර්ගෙත් එක්ක තියෙන කනෙක්ෂන් එක ඔයාට ඇතුල් කරගන්න පුළුවන්. මම ඔයාලට කියන එක පැහැදිලි වෙන්න ඕන මම කියන විදිහට. එතකොට දැන් අපි ස්වර්ගය කියලා ගන්නේ රූපවාහිනී සංස්ථාව කියලා හිතන්නකෝ. දැන් මම ඔයාලට කියන එක දෙනවා. රූපවාහිනී සංස්ථාවෙන් තමයි CD එක දාන්නේ. ඒක ප්‍රධාන පාලක මැදිරිය. එතකොට ප්‍රධාන පාලක මැදිරිය දාපුවාම මුළු ලෝකේ වටහාවටම ওই තරංග යනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ওই තරංගේ ඇත්තටම පිටරට වලට යනවනේ. YouTube හරහා බලන්න පුළුවන්. එතකොට ඔය යන තරංග අපිට පේන්නේ නැහැනේ. නමුත් ඕක පේන්න නම් අපිට ඒකට අදාළ කරන මේ බූස්ටරේ හරි මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙන්න ඕන, data තියෙන්න ඕන, මොන හරි තියෙන්න ඕන. එතකොට තමයි අපි ඒකට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේ ඒ දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් සම්පූර්ණම දත්ත ටික නිකුත් කරලා ඉවරයි. අපිට තියෙන්නේ ස්වර්ගයේ තියෙන දත්ත ටික ගන්න නම් සුද්ධාත්මයන් වහන්සේව පිළි අරගෙන, ඒ කියන්නේ යේසුස් වහන්සේ මන් නිසා මරුණා කුරුසේ බිලි පූජාවක් වුණා. මම ඒක පිළිගන්නවා. ඔයාගේ ඕනම ප්‍රශ්නයක් දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නෙමෙයි. පිළිගන්නවා කියලා ඔයා පිළි අරගෙන සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔයා පිළිගත්තට පස්සේ ඔයා යේසුස් වහන්සේ ඔයා ගැලුම් කරා වශයෙන් පිළිගත්තට පස්සේ ඔයාට නිකම්ම ඔටෝම සුද්ධාත්මයන් වහන්සේ හම්බ වෙනවා. ඔයාට තියෙන දෙවියන් වහන්සේ එක්ක දන ගහලා යාඥා කරන්න විතරයි. එතකොට සුද්ධාත්මයන් වහන්සේ ඔයා එක්ක ඇවිල්ලා ස්වර්ගෙත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. එතකොට ඔයා තව දිනුට එක දිගට කරගෙන යද්දී අවුරුදු ගාණක් යනකොට ඔයාට ඒක පොලිස් වෙලා ඔයා ස්වර්ගෙත් එක්ක සම්බන්ධ වෙන්න යනවා. එතකොට මට කියන්න ඕන කාරණාව තමයි ආත්මය කියන්නේ මම වඩ කිව්වනේ ආත්මය දුන්නේ දෙවියන් වහන්සේක සම්බන්ධ වෙන්න කියලා. එතකොට දැන් මම ওই කතා කරපු වචන තුල අස්ස තියෙනවා ආත්මේ කොහොමද අපි සුද්ධාත්මයන් වහන්සේ ගන්න? සුද්ධාත්මයන් වහන්සේ ගන්න නම් අපි යේසුස් වහන්සේ පිළිගන්න ඕන. අපේ ගැලුම් කාර්යය වශයෙන් අපේ කුරුසේ බිලි පූජා කළා. අපේ මරණ, අපේ පාපේ, ශාපේ, රෝගය පරාද කරලා යේසුස් වහන්සේ ජයග්‍රාහකයක් කළා. අපේ යේසුස්ගේ ලේ අමිල රුධිර වල ලේවල මිලේ අපිව ගලවගත්තා කියන එක අපි පිළිගන්න ඕන. පිළිගන්නකොටම සුද්ධාත්මයන් වහන්සේ අපිට ප්‍රේමණීයයි. අපිට දෙවියන් වහන්සේගේ ආත්මය හම්බ වෙනවා. එතකොට අපේ ආත්මය දෙවියන් වහන්සේ සුද්ධාත්මයත් එක්ක සම්බන්ධ වෙලා ස්වර්ගෙත් එක්ක සම්බන්ධය ඇති කරගන්න පුළුවන්. දැන් ඕක තමයි යාඥාව කියලා කියන්නේ. යාඥාව කියලා කියන්නේ පොතක් පෙරලගෙන උදේ ඉඳන් හැන්ද නම් කෑ ගහන එක නෙමෙයි. ඒ කෑ ගැහුවට දෙවියන් වහන්සේ කියනවා වැඩක් නැහැ. දැන් දෙවියන් වහන්සේ නෙමෙයි දෙවියන් වහන්සේට කෑ ගහනවා නම් කෑ ගහන්න ඕන ওই විදිහට. මං කියපු විදිහට. මං කියන එක තේරුණාද? අපිට ප්‍රතිඵල ගන්න නම් අපි ප්‍රතිඵලයක් දකින්න නම් අපි ප්‍රතිඵලේ හරි විදිහට කෙරුවොත් තමයි අපිට ප්‍රතිඵලේ ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඔයා හරියටම පැලයක් ගලෝ හැමතැනම හිටවුවොත් ඔයාට ඒ ගහ පැල කරගන්න බැරුව යනවා. ඔයා හරියටම හොඳ දැනක් හොයලා එතන පැල කරලා ඔයාකට නිතරම වතුර දාලා කරගත්තොත් ඔයාට ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. ඔයා කරන වැඩේ හරියාකාරව කෙරුවොත් තමයි ඒක කරගන්න පුළුවන්. මම ඔයාලට කතා කරුවේ ස්වර්ගයේ කියලා කියන්නේ දැන් මම මේ කතන්දරේ තේරුණා.
ස්වර්ගය කියලා එකක් තියෙනවා. ඒකේ data කියලා තියෙනවා. ඒ කියන්නේ දත්ත තියෙනවා, තරංග තියෙනවා. ඒව අපිට ගන්න නම් ශුද්ධාත්මයන් වහන්සේ අවශ්‍යයි. එතකොට ඔයාලට මම පැහැදිලි කරලා දුන්නා. ස්වර්ගයේ ඔයා සමාන කරගන්න රූපානි සංස්ථාවට රූපානි සංස්ථාවෙන් දාන ඒ තරංග ටික අපිට ගන්න නම් බූස්ටර් එකක් අවශ්‍යයි. බූස්ටරේට ඔයා සම්බන්ධ කරගන්න ශුද්ධාත්මයන් වහන්සේව. එතකොට ඔයාගේ දකින්නවා කියලා කියන්නේ ඔයාට ඒක ටීවී එකෙන් පේනවා කියලා කියන්නේ ඔයාගේ ආත්මය ඔයාට සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔයාට ඒ දේවල් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ තේරුම. එතකොට ෆෝන් එකක් ගත්තාම තවත් ඒ අතරින් ගත්තාම ෆෝන් එකට ඕන සිම් දාන්න පුළුවන්. හැබැයි ඔයා හරි සිම් එක දා ගන්න ඕන. දැන් හිතන්නකෝ මෙහෙම දෙයක්. ඔයාගේ ෆෝන් එකට දාන්න පුළුවන් ඕනම සිම් දාන්න පුළුවන්. ඔයාට සිග්නල් නැති සිම් එකක් දැම්මොත් ඔයාලා කෝල් එකක් ගන්න බෑ. ඒ වගේ තමයි ආත්ම කිව්වහම දැන් මම කතා කරුවේ ඒකයි දෙවියන් වහන්සේ ආත්මයක් දුන්නා අපිට දුන්නා ආත්මයක් කියලා කිව්වා. ඒ වගේම නරක ආත්ම තියෙනවා මේ ලෝකේ. ඒක තමයි සාතන්ගෙන් එන ආත්ම. ඒක මට කතා කරන්න බෑ. ඒක සුවර්ගෙන් ලුසිෆර් එකකින් ආපු ආත්ම තින්නේ මේකේ පොළොවට වැටිච්ච. ඉතින් ඒ ආත්ම තමයි ওই මිනිස්සුන්ව දැකලා තියෙනද ඔළුව කරකවගෙන කොණ්ඩ කරකවගෙන ඔහොම දාන මෙහෙම ගහන මයි යනෝ යන්නේ නැහැ දීපියෝ මං ආවා මැරිච් එක අරු තාත්තයි මු කියන්නේ ඒ ඉන්නේ යක්ෂයා. ඒ යක්ෂයා ඉන්නේ. ඒකට හේතුව තමයි කවදාවත් මිනිහෙක් ඒ තනිකර මේ පොළොවේ ඉන්නේ යකා බොරු මර්සි දාලා යකාගේ තින්නේ පළවෙනි ඉඳන් මර්සිය තියෙන්නේ. මර්සි දාලා බොරු 70ක් කියලා බොරු 100ක් විතර දාලා හක්ලා අරු අල්ල ගන්නවා. යකාට පේන්නේ ඉදිරිය ගැන. යකාට පේන්නේ කරපුවා කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි ඔය දේවාල වල හරමේ තියෙන්නේ. ඒ වල තමයි ගොඩක් ඒවා තියෙන්නේ. එතකොට මේ හේතුව තමයි මේ එයාලට පුළුවන් වෙච්ච දේ කියනවා. මොකද යකාට පුළුවන් වෙච්ච දේ කියන්න. ඉදිරිය ගැන එයාලා අනුමාන කරලා කියනවා. එතකොට වෙච්ච දේ කිව්වහම ඔයා පිළිගන්නවා. මට මෙහෙම දෙයක් කිව්වනේ හරමේ මෙහෙම කියලා. එතකොට ඉදිරිය ගැන කියනකොට ඔයා ඒක ඔයා දා පිළිගන්නේ. ඔයා පිළිගත්තාම ඒක ඔයාව මුලාව වැටෙනවා. දැන් අරු කියනවා මෙහෙම මේ කාලේ මෙහෙම නෑ ඔයාට එහෙම වෙන්නේ නෑ. ඔයාට එකම වෙන්නේ නෑ. ඉතින් එහෙම වෙනවා නම් මොනා කරන්න පුළුවන්ද හරිද? එතකොට මේ ඕක තමයි ඇත්ත කතාව මම ඔයාලට කියන්න ගියේ ඒකයි. ඉතින් ඒක ඔයාලා මං හිතනවා මම කියපු දේ තේරෙන්නේ නැති කියලා. දෙවියන් වහන්සේ මනුස්සයන්ට හුස්ම දුන්නා මේවා කෙරුවා. ඉතින් ඒ විදිහට එහෙම කෙරුවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා දෙවියන් වහන්සේගේ වචනේ බලලා ඔයා කොයි ආගමක වුණත් ප්‍රශ්නයක් නැහැ. මම මේ ආගමක් ගැන මේ දේශනා කරන්නේ. දෙවියන් වහන්සේ තමයි මේ දෙවියන් වහන්සේ ගැන මම කතා කරුවේ. ඉතින් ඔයාලට පුළුවන් බයිබලයක් කොහෙන් හරි ගන්න පුළුවන්. පොත් කඩවල වල සමාවලට ඇති. මේ අරගෙන ඔයා ඒක එකටම හොයන්න ගන්න. මම ඔයාට කියන්නේ අර බයිබලේ වැරදි මේ බයිබලේ නෑ. ඔයා හොයන්න ගත්තට පස්සේ කොයි බයිබලේද හරි කියන එකත් ඔයාලා හොයාගන්න පුළුවන් අන්තිම කාලෙදී. ඒ කියන්නේ අන්තිම වෙනකොට ඔයාට හොයන්න පුළුවන්. මොකද ඔයාගේ උනන්දුව තියෙන්න ඕන හොයන්න. හොයන්න උනන්දුව තිබ්බම දැන් මමත් එකලම බයිබල් ගොඩාක් මම අතපත ගාලා තියෙනවා. එතකොට තමයි මට හරියටම තේරුනේ මේ බයිබලේ තමයි හරියට දැන් මම කියන්නේ ඒකයි. හරි බයිබලේ මේකයි කියලා මට තේරුණා. ඉතින් මම ඒ ගැන වඩා පස්සේ කතා කරනම් කොයි බයිබලෙත් තියෙනවා කතාව. ඔයා ඒ කතාව තමයි වැදගත් වෙන්නේ. ඔයා කතාව හොයලා බලන්න. දෙවියන් වහන්සේ ඔයාලට ආශිර්වාද කරසේක්වා. ආමේන්.